ඊළඟ අවස්ථාව මං කියන්න වෙන්න නරකයි ජනතාව කවුද වැඩියෙන්ම ප්‍රතික්ෂේප කරනවා කියන තීරණය ගන්න අවස්ථාව වෙන්න නරකයි ඊළඟ මැතිවරණ. ඒ කියන්නේ දැන් ජනතාව වැඩියෙන්ම ප්‍රතික්ෂේප නැවත වරක් ඊළඟ ඡන්දෙ ප්‍රතික්ෂේප කිරීමක ප්‍රතිඵලයක් විදියට ජනාධිපති කෙනෙක් පත් වෙන්න නරකයි. තෝරා ගැනීමක ප්‍රතික්ෂේප වීම වැඩිම කෙනා පත්වීම තුල වෙන්නේ රට අරාජික වීම. ඒ කියන්නේ රට පැත්තෙන් අපි බලන්න ඕනේ ජනාධිපතිවරයා පත් වෙලා ආණ්ඩුව පිහිටවල යද්දි විපක්ෂයේ කාර්යභාරය විපක්ෂයේ කොහොමත් කරනවා. රට ඉදිරියට යන්න ඕනනේ. එතනදී මතක තියාගන්න ඕන කාරණේ තමයි දැන් වර්තමාන ජනාධිපතිවරයා ජනප්‍රියත්වයේ හිමිපෙත්තේ ඉන්න අවස්ථාවේදී තමයි ජනාධිපති මැතිවරණට ඉදිරිපත් වෙලා ඔහු ඒත් ලබා ගන්න 143යි. ඒ කියන්නේ 157ක් ඔහු ජනප්‍රියත්වයේ හිමිපෙත්තේ ඉන්න අවස්ථාවේදී ඔහු ප්‍රතික්ෂේප කළා තියෙන්නේ. ඉතින් එතකොට මේ වර්තමාන ආණ්ඩුව සහ ජනාධිපතිවරයා දැන් මේ වෙනකන් දැනට අවුරුදු 2යි වෙන්නේ මේ වෙනකන් කරගෙන ආපු වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඒ කියන්නේ රටේ ජනතාවට එහෙම සතුටු වෙන්න කියලා හේතුවක් නැහැ. අතරම රටේ ජනතාවට තාමත් තියෙන්නේ අර මේ කියන්නේ පරණ හොරු එපා කියන වගේ සටන් පාඩයක් විතරයි. එහෙම නැතුව දැන් ඉන්න පත් වෙච්ච අනුර ජනාධිපති හෝ ආණ්ඩුව කරන කිසිම ප්‍රසාදයක් නැහැ. ආණ්ඩුව පිරීලා තියෙන ජනතාව අතරේ යම් කිසි හරි කැමැත්තක් කරේ මොනවා හරි තියෙනවා නම් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් විතරයි තියෙන්නේ. ඒ අර 143ක ඡන්දේ දීපු අය අතරින් විතරයි. එතනින් මම කියන්නේ ඇත්තටම ඒ නිසා ඒ කියන්නේ දැන් කවුරු හරි හිතනවා නම් ඒ කියන්නේ මේ තත්ත්වයේ යටතේම නැවත මේ අනුර දිසානායක ජනාධිපති මැතිවරණයක්ම ජයග්‍රහණය කරයි කියලා හිතනවා නම් මම කියන්නේ ඒක පිස්සු. මහේෂ දැන් මේ සාලිය කියපු කාරණේ දැන් ඊයේ ඔබ හිටපු නැති අපි දෙන්න හිටපු දැනක මේ පිළිබඳව ලොකු සංවාදයක් ගියා මේ ජනප්‍රියත්වය පිළිබඳව. අතර මේකට මූලික උනේ අර විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයෙන් නිකුත් කරපු සමීක්ෂණ ආණ්ඩුවට ඒ වගේම ඒ කියන්නේ අභියෝගයක් කරලා තියෙනනේ ආණ්ඩුව සබ්භාවයෙන් ඒ කියන්නේ මේ සංශෝධනය කරනවා නම් ඕගොල්ලෝ 2027 ජනවාරි වලින් පස්සේ කරන්නේ. පුද්ගලයෙක් ඉලක්ක කරලා නෙමෙයි නම් කරන්නේ. පුද්ගලයෙක් ඉලක්ක කරලා කරන්නේ ඒක තමයි වැඩි. ඒගොල්ලන්ට එසේ නොකරන්න එහෙම කරනවා අනිත් එක මෙහෙම දෙයක් තියෙනවා. හරිද? දැන් මේ ඔය සමහර වෙලාවට දැන් නීතියක් ගේනකොට ඒක ගේන්න පුළුවන් සදාචාරාත්මකව ඉදිරියට පත්වෙන අය වෙනුවෙන්. එතකොට දැන් මේ නීතිය ගෙනාව නම් ඉදිරියට පත්වෙන්නා වූ අග්‍රවිනිශ්චයකාරයාගේ හෝ ඉදිරියට පත්වෙන්නා වූ උපරිමාධිකරණ මිනිසුරුවන්ගේ වයස මේක වෙන්න ඕන කියලා ඒකේ කිසිදු ගැටලුවක් නැහැ. ඔව් ඒ කියන්නේ සමාජයේ ප්‍රශ්න කරන්නේ නැහැනේ. ඒක සමාජයේ ප්‍රශ්න කරන්නේ නැහැ. සමාජයේ ප්‍රශ්න කරන්න තැනට එන්නේ ඉන්න කෙනෙකුගේ වයස කාලය දීර්ඝ කිරීමෙන්. මම ඒ කියන්නේ ස්වයං විවේචනය කරන ගමන්ම නෑ මං කියන්නේ දැන් අනිත් පාර්ශ්ව වලින් අහනවනේ. ඒ කියන්නේ දැන් මේ කියන්නේ අර දැන් ආණ්ඩු බලය ගන්න හදනකොට ඒ කියන්නේ පරණ විපක්ෂයේ ඉන්න පරණ අයම දෙන්නේ කියලා. දැන් ඉතින් මේ ආණ්ඩුව ගත්තොත් එහෙම දැන් මේ ආණ්ඩුවේ කියන්නේ වර්තමානයේ ආණ්ඩු බලය අරගෙන කියන දේවලුයි ආණ්ඩු බලය ගන්න කලින් ඔවුන් ඒ සම්බන්ධයෙන් ඒ කියන්නේ නිශ්චිත කාරණා සම්බන්ධයෙන්ම කරපු ප්‍රකාශයයි දැන් ඒ කියන්නේ සෝෂල් මීඩියා වල ඒවා තියෙනවා. එතකොට මිනිස්සු ඒවත් දකිනවා. නමුත් ඒ කියන්නේ සාමාන්‍යයෙන් අතරම දැන් ඒ අහන අය මම කියන්නේ අහන අය ඒක දැකලා ඉවරලා එතකොට ඒ කියන්නේ දැන් ඒගොල්ලෝ හැමතිස්සෙම ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධයක් තියෙනවනේ. ඒ කියන්නේ අද කියන එකට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ දෙයක් ඓතිහාසික කියලා දෙනවා. හැබැයි ඉතින් ඒක ගැන මුකුත් සාකච්ඡාවක් නැහැ. ඒක අභියෝගයක් ලක් කරන්නේ නැහැ. අර විපක්ෂයේ ඉන්න කට්ටිය දැන් මේ පරණ හොරුමද එන්නේ කියන ප්‍රශ්නේ විතරයි අහන්නේ.